අද මම අරන් එන්නේ මගේ බර්ත්ඩේ ලොග් එක. බර්ත්ඩේ එක දවසේ මං කරපු දේවල් ටික තමයි මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අ, ජුනි 28 තමයි මගේ බර්ත්ඩේ එක තිබ්බේ. මං ඔය මුලින්ම ජුනි 28 වෙනිදා මුලින්ම උදෙන්ම යන්නේ පල්ලියට ගිහිල්ලා ප්‍රයාස් කියලා ඒ දේවල් කරාට පස්සේ මම ගෙදර ආවහම මගේ බෙඩ්රූම් එකේ මෙන්න මේ විදිහට තමයි මගේ අම්මා ලස්සනට තෑගි ටික හරි ගස්සලා තිබ්බේ. අම්මගෙන් තාත්තගෙන් මල්ලිගෙන් කියලා තෑගි ටික ලස්සන්ට හරිගස්සලා තිබ්බේ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මට එදා දවසේ තිබ්බා කේක් වගේක් ඩිලිව කරන්න. ඒ කේක් ටිකත් හදලා ඒවා බොක්සස් වලට දාගන්න තමයි මට අන්තිමටම තිබ්බේ. ඒ හදපු කේක් ටික බොක්සස් වලට දාලා ඊට පස්සේ මට තිබ්බේ මගේ බර්ත්ඩේ එකට මම හැම සැරේම ඒ කියන්නේ අවුරුද්දේ හැම සැරේම මගේ බර්ත්ඩේ එක දවසට මම අනාථ නිවාසයකට කෑම වේලක් දෙනවා. තාත්තත් එක්ක මං ඔය යන ගමන් ඉන්නේ ඒ ටිකත් අරගෙන ඊට පස්සේ බර්ත්ඩේ එක දවසේ මට තව පොඩි වැඩක් තිබ්බා. පොඩි වැඩක් කියන්නේ අපේ ඔෆිස් එකේ එදා තමයි දන්සලේ වැඩ ටික කරගන්න පටන් ගත්තේ. මොකද පහුව දවසේ තිබ්බේ පොසොන් පෝය. පොසොන් පෝයට අපේ ඔෆිස් එකේ බත් දන්සලක් දෙනවා. ඒ බත් දන්සල තෙල් බත් දන්සලක් තමයි දුන්නේ. ඒ බත් දන්සලට කලින් දවසේ අපි ඉතින් කට්ටියම එකතු වෙලා හෝගාලා වැඩ. ඔය තමයි ඔයාලට පේනවා ඇති සුදු ලුණු සුද්ධ කරන එක තමයි අපේ ටීම් එකට තිබ්බේ. ඊට පස්සේ සුදු ලුණු සුද්ධ කරලා ඊට පස්සේ තිබ්බේ අපිට ඔය පේන විදිහට මිරිස් කපන්න. මිරිස් කපනවා කිව්වට අපි කාටවත් මිරිස් නම් කපන්න ගියේ නෑ. අපි කරේ මික්සර් එකට අවශ්‍ය මිරිස් කැලි ටික කපපු එක. එක එක ටීම් වලට එක එක දේවල් තමයි බෙදලා තිබ්බේ. අපි මුලින්ම සුදු ලුණු සුද්ධ කරලා ඊට පස්සේ තිබ්බේ මිරිස් කපන වැඩේ තමයි අපිට තිබ්බේ. ඔය විදිහට ඉතින් කට්ටියත් එක්ක කියව තමයි ඒ වැඩ ටික අපි ලස්සනට කරේ. එදා දවසේ ඇත්තටම මම හිතුවේවත් නැහැ මගේ යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා මේ දන්සලේ වැඩ අස්සේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලෑස්ති කරලා තිබ්බා. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද ඒ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් වුණේ කියලා. මගේ බර්ත්ඩේ එක දවසේම තව ඔෆිස් එකේ අපේ මල්ලි කෙනෙක්ගේ බර්ත්ඩේ එක තිබ්බා. අපි දෙන්නගේම බර්ත්ඩේ එක මෙන්න මේ විදිහට තමයි සෙලිබ්‍රේට් වුණේ.